අයිබෝවන් සුබ දවසක් කට්ටියට. අපි පොඩි වැඩක ඉන්නේ අද ඔස්ට්‍රේලියාවේ බෙන්ඩිගෝ නුවර පීස් ඔෆ් සිලෝන් ශ්‍රී ලාංකික සංවිධානය කට්ටිය මේ වැඩ කරන්නේ. ලොකු පොඩි තරුණ ළමා සියල්ලම වැඩ අපි කරන වැඩේ ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙන්න මේකනේ. වෙසක් කූඩු හදනවා. වෙසක් කූඩු දවසක් අපි පවත්වනවා ලබන සෙනසුරාදා. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ නිවාඩු දවසක් එදා ඇන්සැක් ඩේ එක තියෙන දවසේ මෙන්න මේ වගේ වෙසක් කූඩු 200ක් විතර ප්‍රමාණයක් අපි බෙදා හරින්න බලාපොරොත්තු වෙනවා. ලෙසි නෑ අංකේ. බලන්න ඒ වගේ ලස්සන වෙන්න මේ කට්ටිය හදපුවා. අටපට්ටම් වෙසක් කූඩු මෙයාට තව රැලි එහෙම අලවන්න තියෙනවා. කට්ටිය වැඩේ යෙදමින් ඉන්නවා. මේ ඉන්නේ තිවංක, ධනුෂ්ක, කෞශල්‍ය මම කට්ටිය ඉන්නවා මෙතන. උදේ ගොඩක් කට්ටිය හිටියා. ඔන්න ඉන්නේ කෞශල්‍ය. උදේ ගොඩක් කට්ටිය හිටියා කියන්නේ උදේ අපේ හිටියා අසේල කුමුදු මෙහි ඉන්න වෛද්‍යවරු දෙන්නෙක්. ඒ දෙන්න දැන් වැඩට ගියා. දවස පුරාම වගේ වැඩේ පැවැත්වෙනවා. මොකද තව දැන් නම් භාගයක් විතර හැදිලාද නැහනේ. තව හදන්න තියෙන භාගයක් 4න් එකක් කාලෙනුත් කාලයි. ඊට අඩු ප්‍රමාණයක් හැදිලා තියෙන කට්ටිය කියනවා. ඒ කියන්නේ තව වැඩ තියෙනවා ඉදිරියට. මේ බලන්න මේක හදන හැටිත් පොඩ්ඩක් බලන් ඉන්න වටිනවා ටිකක් නේද? ශ්‍රී ලංකාවේ ඉන්න අයට මේක ඇත්තටම ශ්‍රී ලංකාවේ ඉඳලම තමයි ගෙන්නුවේ. මේක ශ්‍රී ලංකාවේ බදුල්ලේ ඉඳලා අපේ ගම පැත්තේ ඉඳලා මෙහාට එන ගමන් අපේ හිතවතා චන්දන රත්නායක අරන් ආවා මෙල්බන් වලට. ඊට පස්සේ මෙල්බන් ඉඳලා අපේ පුතා, මගේ පුතා අරගෙන ආවා මේ බෙන්ඩිගෝ වලට. ඊට පස්සේ දැන් අපි කට්ටිය මේවා ඇසෙම්බල් කරනවා, කුඩු හදනවා. අර ලංකාවේ මේ පුණ බටු වලින් හදනවා කූරු ගහලා එහෙම හදන්න තිබ්බනම් හොඳයි. ඒක අපි බලාපොරොත්තු වෙනවා නේද ධනුෂ්ක? ලබන අවුරුද්දේ next year එකේ දෙන්න යනවා එහෙම වැඩසටහනක්. ලොකු වැඩක්. මේකත් ඉතින් ලොකුයි තමයි. අර මේ සෑහෙන වැඩක්. ඉතින් අපි ගිය අවුරුද්දේ වෙසක් කූඩු 200ක් විතර අපි දුන්නා. පීස් ඔෆ් සිලෝන් බෙන්ඩිගෝ කියන ශ්‍රී ලාංකික අපේ සංසදයෙන් බෙන්ඩිගෝ වල ඉන්න ජනතාව අතර බෙදා හරිය. නොමිලේ බෙදා හරිය. ඇත්තටම නොමිලේ දෙන්නේ. මේ පාරත් නොමිලේ තමයි. නෑ නොමිලේ බෙදා හැරියේ. මේ පාරත් නොමිලේ තමයි. කට්ටියට ගන්න පුළුවන්. අපි බොහෝ දුරට කූඩුවක් පවුලකට එකක් වගේ තමයි දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද ඉන්න ජනතාව සහ ඉල්ලුමට සරිලන සැපේ මෙහෙමයි ෆස්ට් කම් ෆස්ට් බේසිස් එකකින් දෙන්නේ. මුලින් ආපු එක්කෙනාට අරන් යන්න පුළුවන්. ලබන සතියේ අපි වෙලාවක් ඔයගොල්ලන්ට දෙනවා. ඒක පීස් ඔෆ් සිලෝන් බෙන්ඩිගෝ Facebook එකේ සහ WhatsApp group එකේ වැටේ. එතකොට නිවේදන දිහා බලාගෙන ඉන්න. ඕකේ. යටේක සුදු මොනර අර පැත්තට. ඔන්න මේ අපි කට්ටිය කතා වෙනවා මොනර හැරෙන්නේ කොහොමද කියලා. මොනර අන්න අරේම මේ මොනර ඔන්න ඔය විදිහට සයිඩ් එක බලාගෙන ඉන්න එකක් තියෙනවා. මේ හතර කට්ටිය බලනවා. ලස්සන කුඩු වගේ මේවා ආවේ බදුල්ලේ වෙළඳ සැලකින්. ඊට පස්සේ එයා ලංකා ගුවන් යානයකින් අරන් ඇවිල්ලා ශ්‍රී ලංකන් ලයින් එකකින් අරන් ඇවිල්ලා ඊට පස්සේ අපේ ගමටත් ඇවිල්ලා දැන් අපි මේක ඊළඟට ඔයගොල්ලන්ට ලබන සතියේ බෙදා හරිනවා. මෙතන මේ ළමයින්ගේ ක්‍රීඩා භාණ්ඩෙමත් තියෙනවා. එක මේ බලන්න බජාජ් ස්කූටරයක් තියෙනවා. ඊට එහායින් තියෙනවා බජාජ් ස්කූටර්. ඊට පස්සේ තියෙනවා වෙසක් කූඩු. අටපට්ටම් වෙලා තියෙන වැඩේ මේ. හැබැයි මේ මොනර ලස්සනට හැරිලා ඉන්නවා බලන්න. මෙන්න මේ විදිහට තමයි මේගොල්ලෝ මේ කල්පනා කරන්නේ මොනර හරවලා.
ලස්සන නිකන් ඊස්මන් වර්ණනේ. ඊස්මන් වර්ණ කියලා අපි කියන්නේ. ඉස්සර කාලේ මතකද අපි පොඩි කාලේ කියනවා ඊස්මන් වර්ණයෙන් එන මේ මොකක් හරි ෆිල්ම් එකක් එනවා කියලා එක. අතන අක්කලා ඊයලා මල්ලිලා අර හරි වැඩ බලන්න මේක ඒක තමයි මං කිව්වේ හරි. ලස්සනයි පොඩි ළමයිත් වැඩ. වැඩි හිටියොත් වැඩ. තව වැඩි හිටියෙක් අපිට තේ හදනවා. මෙතන තව කට්ටිය ඉන්නවා තේ නෙවෙයි ලන්ච් එකට සූදානම් වෙනවා. අපි දෙනවා ඉන්දියාප්ප දවල් කෑමට කට්ටියට. ඉන්දියාප්ප පරිප්පු චිකන් කරි කොච්චි සම්බෝලයක් තියෙනවා. ඔය වගේ වැඩසටහනක් යනවා. බලන්න මේකල්ල මේක හදන හැටි මේ විදිහට ත්‍රිකෝණාකාර කෑල්ලක් තියෙනවා. ඊට පස්සේ ත්‍රිකෝණ කීයක් යනවද මල්ලි? 8ක්ද? 8ක් කියලා. ත්‍රිකෝණ 8යි මේ වගේ කෑලි 4යි යට කෑලි 2යි. උඩ සහ යට මෙන්න මේ වගේ කෑලි. මේ දෙක. එහෙම අදාගෙන තමයි දැන් මේ තිවංක අපේ පිරිසොප් සිලෝන සංවිධානයේ භාණ්ඩාගාරික තමයි ඔලුව පාත් කරන් ඉන්නේ. එයා හදන ඔලුව පාත් කරන ඔලුව පාත් කරන්නේ ඉන්නේ. දැන් ගිහිල්ලා සල්ලි පාස් කරන්න තමයි. ඊට පස්සේ මේකේ විශේෂයෙන් සඳහන් කරන්න ඕනි මේකට අනුග්‍රහය දැක්ුවේ බෙන්ඩිගෝ ඔර්තොපෙඩික් ගෲප් වෛද්‍ය නිලීක දයානන්ද මහතා මෙවර මේ වෙසක් කූඩු දන්සලට අනුග්‍රහය දැක්වේ. අපේ ඉදිරි වැඩක් තියෙනවා. ඉදිරි වැඩක් අනාගතේ එනවා ලබන මාසේ මේ මහා පොසොන් දන්සල නේද? ඔව් ජූනි 28 වෙනිදා තියෙනවා මහා පොසොන් දන්සල. ඒකත් අපේ කට්ටියමයි කරන්නේ. ඒක නොමිලේ මේ නොමිලේ ආහාර බෙන්ඩිගෝ වල ඉන්න අයට දෙනවා. අපි ගිය පාර දුන්නේ රෝස් පාන් සහ කිඹුලා බනිස් ආදී ඒ වගේ දන්සල. මේ පාරත් ඒ වගේ එකක් තමයි කරනවා ඇත්තේ. ඒකත් දෙන්න. රෝස් පාන් තමයි බරට දෙන්නේ. රෝස් පාන් පරිප්පු චිකන් කරි ලුණු මොනවද ඒකට කියන්නේ සම්බල් ඒ වගේ જાති ගොඩක් තියෙනවා මෙනු එක දෙකේ. ඒක ඉදිරියේ සිදුවෙන සිද්ධිය. අපිත් මේ වැඩේට බහලා ඉන්නේ සුදු ඇඳලා අරෙන් මේ ඉන්නේ නිකන්. සෙල්ලන්නේ මම සෙල්ෆි මෝඩ් එකට දාගත්තම කට්ටිය අතවන්නවා. ඔන්න ඔමයි පේසන්. නිතරම මගේ මේ බජාජ් ස්කූටරේ කකුලේ වදිනවා. පරිස්සමෙන් ඔන්න වැඩේ. අන්න බබාලා පුතාලා දුවලා පුතාලා ඔක්කොම ඉන්නවා. අංකල්ලා සියලු දෙනා ගේ ඇතුලේ අංකල් කෙනෙක් ඇත්තටම පරිප්පුවේම හදනවා අපිට පේනවා. ඊට අමතරව මේ ડોක්ටර් කුමුදු බුද්ධදාස සහ අපේ අසීල තෙන්නකෝන් ඒ දෙන්නම මෙහි ડોක්ටර්ස්ලා ඒ දෙන්න ගොඩක් වැඩ කරලා ගියේ. අර තියෙන ඒගොල්ලෝ හදපු වෙසක් කූඩු. එහෙනම් ලබන සතියේ මේ මාසේ 25 වෙනිදා අපි වෙසක් කූඩු මේ ඔයගොල්ලෝ අතර බෙදා හරිනවා.